වනිමී ජරා සත්තු ටිකක් කරගෙන ගොඩ ඉන්න කණේම එකක් ඉන්නවා. හර්ෂි මේ ඊයේ මැයිදිනේනේ. ඉතින් මම දැක ගොඩක් මිනිස්සු ඉතින් ඔබ සමරන්න ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ හැමෝම කම්කරුවෝද මේක සමරන්නේ? මොකද මේ මැයිදිනේ ගැන අපි කතා කරද්දි කම්කරුවෝ ගැන කතා කරන්නේ. කියන්නේ අපි හැමෝම කම්කරුවෝද? මෙහෙමයි. මේක මුලින්ම මේක පිටිපස්සේ තියෙනවා ලොකු ඉතිහාසයක්. කම්කරු දිනේ කියන එක ප්‍රකාශයට පත් වෙන්න හේතුව ඒ කියන්නේ ඒක ඒ විදිහට ආවේ ලේ කඳුළු දාඩිය ඔක්කොම නැද්දෙන් ආපු ගමනක ප්‍රතිඵලයක් තමයි මම ඒක කියලා කියන්නේ කම්කරු දිනේ කියලා කියන්නේ. හැබැයි ඉතින් කම්කරු දිනේ කියන එක අද වෙනකොට කම්කරුවන්ට විතරක් නෙමෙයි වැඩ කරන සියලුම දෙනාට ගෞරවය දක්වන දවසක් විදිහට විකාශය වෙලා තියෙනවා. ඉතින් අපි මේක පොඩ්ඩක් කතා කරොත් ඇත්තටම මේක කම්කරුවෝ තමයි මුලින්ම මේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරේ. එතකොට හර්ෂි මේ ඔය කියන විදිහට දැන් අපි ගත්තොත් ඒ කාලේ ඇත්තටම ඔය ස්ට්‍රයික්ස් වලට එහෙම සහභාගී වෙලා ඒ කියන්නේ ආවේ වැඩ කරන කට්ටිය කියන්නේ ඇත්තටම අනුන් යටතේ වැඩ කරන කට්ටියනේ. ඒ කියන්නේ මහන්සි වෙලා එහෙම කට්ටියනේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ දැන් අපේ ඉන්නවනේ ඔෆිස් වල වැඩ කරන අය, ඩොක්ටර්ස්ලා වෙන්න පුළුවන්, ඉන්ජිනියර්ස්ලා වෙන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම කම්කරුවෝද? ඔව්. ඒ කියන්නේ තවත් කවුරු හරි කෙනෙක් යටතේ වැඩ කරනවා නම් එයා අපි කම්කරුවෙක් විදිහට තමයි සලකන්නේ. හැබැයි දැන් මේක ඉතිහාසය ගත්තොත් මුල්ම කාලෙදී ශරීරය වෙහෙසවල වැඩ කරපු කට්ටිය තමයි දැන් මේ කම්කරුවෝ කියලා මේ සටන පටන් ගත්තේ. අන්න එතන වෙනස තියෙන්නේ. නමුත් අද වෙනකොට මේ කන්සෙප්ට් එක මේ අදහස වෙනස් වෙලා ඒක පුළුල් වෙලා පැතිරිලා තියෙනවා මේ සියලුම වැඩ කරන ජනතාව මේ කැටගරි එකට අයිති වෙනවා. කම්කරුවෝ විදිහට තමයි සලකන්නේ. තව කෙනෙක් යටතේ වැඩ කරන ඕනෑම කෙනෙක් කම්කරුවෙක්. එයාලට ගෞරවය දක්වන්න තමයි මේ දිනේ කියන එක ප්‍රකාශයට පත් කරලා. එතකොට හර්ෂි මේ කියන විදිහට ඔය කියන කාලෙදී වැඩ කරන ජනතාව අපි කියමු කම්කරුවෝ ඒගොල්ලට අඩුපඩියක් හම්බෙලා තින්නේ. ඒක මේගොල්ලා පැය 12 16 වගේ ලොකු පැය ගාණක් වැඩ කරලා තිනවා. අනික සේෆ්ටි ප්‍රශ්න තිබිලා තිනවා. එතකොට මේවැ ප්‍රතිඵලයක් විදිහට තමයි මේගොල්ලා ස්ට්‍රයික් කළා ඒ වෙනුවෙන් අයිතිවාසිකම් ඉල්ලලා මේ වගේ දෙයක් සිද්ධ වුණේ. ඔව්. එතකොට ඉතින් මෙච්චර දෙයක් වෙන්න ඒකද ඒ කියන්නේ එතනින් එහාට වෙන මොකුත් උනේ නැද්ද? නෑ මෙහෙමයි. ඕක වෙන්නේ තිලාන් දැන් 1886 දී තමයි 1886 මැයි පළවෙනිදා තමයි ඔය කම්කරු විප්ලවය කියන එක ආරම්භ වෙන්නේ ඇමරිකාවේදී. දැන් ඔය විප්ලවය යන අතරතුර මැයි 4 වෙනිදා හේමාකට් කියන ස්ථානයේ බෝම්බයක් පුපුරනවා. එතකොට මේ බෝම්බය පිපිරීම නිසා ඔය කම්කරු විරෝධතාවයට සහභාගී වෙච්ච කම්කරුවෝ සහ පොලිසිය කීප දෙනෙක් මිය යනවා. ඒ කියන්නේ වැඩි වශයෙන් කම්කරුවෝ. අන්න මෙතනදී ලෝකෙට ලොකු පණිවිඩයක් දීලා තමයි ඒ මොනවාද ඒ ඛේදවාචකයේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කම්කරුවෝ කියන්නේ තමන්ගේ ඒ කියන්නේ ඒගොල්ලන්ටත් සුදුසු අයිතිවාසිකම් ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ කම්කරුවෝ කියන්නේ මිනිස්සු කොට්ටාශයක්. එයාලටත් වැඩ කරන පැය ගාන සීමා වෙලා විවේක ගන්න පැය ගානක් තමන්ගේ පවුල වෙනුවෙන් කාලය ගත කරන්න. එහෙම අර සමාන අයිතිවාසිකමක් ලැබෙන්න ඕනේ කියන පණිවිඩය ලෝකෙට දීලා තමයි මේ ඛේදවාචකයේ සිද්ධ වෙන්නේ ඇමරිකාවේදී. ඒක තමයි මේ කම්කරු විප්ලවයේ ආරම්භය. ඒ කියන්නේ හර්ෂි ඔය කියන විදිහට හේමාකට් සිද්ධියේදී බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා ඊට පස්සේ පොලිසිය සහ මේ කම්කරු ජනතාවගේ කට්ටිය මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මම අහලා තියෙන විදිහට කම්කරු ජනතාවගේ මේ ඒ වෙනුවෙන් සටනට නායකත්වය දුන්න අයටත් දඬුවම් පමුණවලා තියෙනවා ඊට පස්සේ. ඔව් ඊට පස්සේ මම අහලා තියෙනවා මේක ඊටත් පස්සේ නේද මේ කම්කරු දිනය මේ පළවෙනිදා කියලා නම් කරේ. ඔව් ඒක ගත්තොත් 1889 දී සෙකන්ඩ් ඉන්ටර්නැෂනල් එකෙන් මේ අරගල ප්‍රතිඵලයක් විදිහට තමයි ඒගොල්ලෝ නම් කරා මැයි 1 කියන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය කියලා ප්‍රකාශයට පත් කරා. එතකොට ඒක තමයි දැන් මේ අද වෙනකන් එදා ඉඳන් අද වෙනකන් අපි මැයි 1 සමරන්නේ වැඩ කරන මිනිස්සුන්ට ගෞරවයක් විදිහට. හරි හරි. එතකොට මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ අපි මැයි රැලිවල රතු පාට රිප්‍රසන්ට් කරන්නේ හැම වෙලෙම? මොකද්ද රතු වර්ණයේ විශේෂත්වය? රතු කියන්නේ තිලාන් රුධිරේ වර්ණය. දැන් ওই කම්කරු දිනය කියන එකෙන් අදහස් කරන්නේ. ඇත්තටම කම්කරු දිනය කියන එක ප්‍රකාශයට පත් වෙන්නෙම ලේ කඳුළු සහ රුධිරේ මතින්නේ. එතකොට අනිත් එක තමයි මේ අපි වැඩ කරන ජනතාව සියලු දෙනාගේම රුධිරේ එකම වර්ණයක්. කිසිම වෙනසක් නැහැ. ඒ සමානාත්මතාවය අඟවන්නත් එක තමයි අනිත් එක රතු කියන හැටි ප්‍රබල පාටක්. ඒ සෙකන්ඩ් ඉන්ටර්නැෂනල් එකෙන්ම තමයි රතු කියන වර්ණය ජාත්‍යන්තර කම්කරු දිනයේ බජේ වර්ණයේ විදියට ප්‍රකාශයට පත් කරන්නේ. ඉතින් ඒ රතු කියන එක අර ප්‍රකාශයට පත් කරාට වඩා අර එතන තියෙනවා යම්කිසි අර්ථයක්.
ඒ රුධිරය තමයි එතනින් ගොඩක් වෙලාවට රිප්‍රසන්ට් කරන්නේ. අපි හැමෝටම තියෙන එකම පැහේ රුධිරය තමයි අපි තුල ගලාගෙන යන්නේ කියන එක තමයි එතනින් මේ අදහස් කරන්නේ. එතකොට හර්ෂි මේ ෆ්ලෑග් එකේ තියෙනවා නේද මේ සිම්බල්ස් වගේ මොනාද මේ සිම්බල්ස්න් මොනාදයකින් කියන්නේ ඒකේ තියෙන්නේ දෑකැත්ත සහ මිටිය. දෑකැත්තෙන් නියෝජනය කරන්නේ ගොවියන්, මිටියෙන් නියෝජනය කරන්නේ කම්කරුවන්. දැන් මේ දෙගොල්ලන්ගේම එකතුව කියන එක තමයි එතන මේ කොඩියෙන් නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ සිම්බල්ස් මේ රෙඩ් ෆ්ලැග් එකට එකතු වෙන්නේ 1917 රුසියානු විප්ලවයෙන් පස්සේ තමයි මේ සංකේත දෙක මේ කොඩියට එකතු වෙන්නේ. අර සංකේතීය විදිහට. එකයන් ඉතින් අපිට පැහැදිලි මේ කියන විදිහට වර්තමානයේ අපි හැමෝම වගේ කම්කරුවෝ ඉතිං මේ අපේ මේ අයිතීන් අපිට ලබ්බල දෙන්න ඉස්සර හිටිය කම්කරු ජනතාව ගොඩක් සැක්‍රිෆයිසස් කරලා තියෙනවා ලේ හෙලලා තියෙනවා ගොඩක් දේවල් අපි වෙනින් කැප කරලා තියෙනවා ඉතිං ඉදිරියටත් අපි ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන අපි කට්ටිය එකට මේ ගමන යන එක වැදගත් කියලා අපිට හැම වෙලේම මැදිනයකින් කියලා දෙනවා එහෙම නේද අනිවාර්යෙන් අපි හැමෝම එක සමානයි අපි තුල ගලා යන රුධිරය එක පාටයි අපි හැමෝටම පොදුවේ ලැබෙන්න ඕනි අයිතිවාසිකම් ලැබෙන්න ඕනි කියන එක තමයි අපි එදාට මතක් කරන්නේ වැඩ කරන ජනතාව විදිහට. ඉතින් මේ දිනේ කියන්නේ වැඩ කරපු ඒ වෙනුවෙන් ජීවිත කැපකිරීම කරපු සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන දවසක්.